අද මම ඔයාලව අරන් යන්නේ කොළඹ ෆෝර්ට් සිටි එකේ කයාකින් කරන්න. ඔව්. හෝම් කුක් මීල් එකක් අරගෙන තමයි මම අද ගෙදරින් එළියට යන්නේ. ෆෝර්ට් සිටි එක ඇතුළට යද්දී හරි වියර්ඩ් ඩ්‍රයි ඩෙසර්ට් ෆීලිං එකක් එනවා. ඇතුළට යන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි රෝද 4 වාහනවලට විතරයි මම ගියපු දවසේ ඇතුළට යන්න දුන්නේ. බයික් හෝ ත්‍රිවිල් ඇතුළට ගන්නේ නැහැ. එක්කෝ ඔයා පයින් යන්න ඕනේ කිලෝමීටර් 2.5ක් විතර තියෙනවා ගොඩක් දුරයි. එහෙම නැත්නම් එතන තියෙනවා ෂටල් සර්විස් එකක්. ඔයාට රුපියල් 250ක් දීලා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන බෝට් ටර්මිනල් එකකින් ඔයාට කයාකින් කරන්න පුළුවන්. එතන පොඩි වෝටර් ස්පෝර්ට්ස් තුත් තියෙනවා. මම ගත්තේ සිංගල් බෝට් එකක්. බට් එතන ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. විනාඩි 30කට රුපියල් 1000ක් වගේ තමයි වෙන්නේ. අද දවස ටිකක් ක්ලවුඩි. ඉතින් ලොකු රැල්ලක් නැහැ. ඒ වගේමයි ඉරත් හොඳටම තිබුණා. මොකද මැද ඉඳන් එළිය බලද්දී හරියට පිට රටක වගේ දැනෙන්නේ. ඉතින් මම දැක්ක ආයත ගල් වැටියක් තියෙනවා. ඒත් ළඟට ගියාම තමයි දැක්කේ ඒක කෘත්‍රිමව හදපු කොන්ක්‍රීට් පැම්මක් කියලා. මේ හරියනම් වතුර ටිකක් අපිරිසුදුයි. ඒ වගේමයි කළු පාටයි. වතුර පල් වෙච්ච සලකුණ තමයි තිබුණේ. මට මෙතන හබල් ගාලා හොඳටම මහන්සි. ඉතින් මං ගියා බබල් ඇන්ඩ් පොටෑටෝ කියන ෂොප් එකට. එතනින් මම ගත්තා මාචා ටාඩෝ සුපර් ඩබල් බොබා ටී එක. මට හිතෙනවා ටිකක් ඕවර් ප්‍රයිස් කියලා. බට් රස හරිම හොඳයි. ඒ වගේමයි බබල්ස් ගොඩක් තිබ්බා වගේම සොෆ්ට්. ඒත් මට මේක ඔක්කොම නම් බීලා ඉවර කරන්න අමාරු වුණා. ෆෝර්ට් සිටි එකේ ලස්සන බ්‍රිජ් එකක් තියෙනවනේ. ඉතින් මට එතනට ඇවිදගෙන යන්න ගිහිල්ලා මගේ කකුල් දෙක ගෙවුනේ නැතුව විතරයි. අද චීන අලුත් අවුරුදු දවස නිසා මෙයාලා ඕගනයිස් කරලා තියෙනවා ලැන්ටර්න් ෆෙස්ටිවල් එකක් සහ ෆෙයා එකක්. ඉතින් මං ඉතින්ට ගියාම හරිම ලස්සන ෆයර්වර්ක්ස් දැක්කා. ඊට පස්සේ මං යාළගේ ෆෙයා එකට ගියාට පස්සේ එතන චීන සංස්කෘතික අංග සහ චීනයේ තියෙන ගොඩාක් පාරම්පරික කලාවන් වගේම ලස්සන ප්‍රසංගිකුත් තිබ්බා. එතන ගොඩාක් කෑම ඔප්ෂන් තිබ්බා. මම ගත්තේ නෑ, මම ෆුල් නිසා. බට් මට හිතුණා ඩිම් සම් ටිකක් try කරන්න ඕනේ කියලා. මං ගෙදර ඇවිල්ලා try කරද්දී ඒක ඇතුලේ තිබ්බේ black bean sweet paste එකක්. මම ඒකට එච්චර ආස උනේ නැහැ. ඉතින් අද දවසේ මේ විදිහට තමයි ඉවරුනේ.